වැඩ කල් දාන එක නවත්තගන්නේ කොහොමද? වැඩ කල් දාන එක නවත්තන්න එපා. ඒක පාවිච්චි කරගන්න ළමයි. ඔයාලට කරන්න තියෙන වැඩ ටික කරගන්න. කොහොමද අපි මේ වගේ දෙයක් කරන්නේ? වැඩ කල් දාන එක ළමයි හොඳ දෙයක් නෙමෙයි. නමුත් අපිට පුළුවන් ළමයි වැඩ කල් දාන එකම පාවිච්චි කරලා කරන්න තියෙන වැඩ සියල්ලම අවසන් කරන්න. මම මේ කතා කරන්නේ කරන්න තියෙන සියලුම වැඩ කල් දාන කෙනෙක් ගැන නෙමෙයි. මොකද ගණිතමය සිද්ධිය හිතුවොත් ළමයි ඒක හරි අමුතු උත්තර කුලකයක්. මොකද කරන්න තියෙන සියලු වැඩ කල් දාන කෙනෙක් කිසි වැඩක් කරන්නේ නැහැනේ. අපේ මේ ඉගෙන ගන්න කට්ටිය විදියට, ඔයාලා ඉගෙන ගන්න මේ කට්ටිය විදියට මොනවා හරි දෙයක් ඔයාලට කරන්න තියෙනවනේ දවසක් ඇතුළත. ඔයා මේ හැම දෙයක්ම කල් දාන කෙනෙක් නම් ඔයා මුකුත් කරන්නේ නැහැ කියන තැන ඔයා ස්ටක් වෙනවනේ. දැන් ඔයාට කන්න තියෙනවා, ඔයාට නැගිටින්න තියෙනවා, තත් මදින්න තියෙනවා. හැම තිස්සෙම ළමයි අපේ ජීවිතේදී අපිට හම්බ වෙන්නේ, ලැබෙන්නේ, ඔළුව ඇතුලේ ප්‍රොසෙස් වෙන්නේ ඊළඟට කරන්න තියෙන වැඩේ මොකක්ද කියන ලැයිස්තුවක්. ඔය ලැයිස්තුවේ තියෙන අයිටම් අවසන් කරන ගමන්නේ අපි මේ දවස ගත කරන්නේ. එතකොට වැඩ කල් දානව නම් කවුරු හරි කෙනෙක් එක්කෝ එයා සම්පූර්ණ වශයෙන් වැඩ කල් දාන කෙනෙක් නෙමෙයි. එයා කල යුතු දේවල් වැඩ කල් දාන කෙනෙක් වෙන්න පුළුවන්. කල යුතු දේවල් කල් දාන කෙනෙක් වුණොත් තමයි මෙතන ප්‍රශ්නේ. ඒතර හැම වැඩක්ම කල් දානවා, හැම වැඩක්ම කරන්න තියෙන හැම දෙයක්ම කල් දාන කෙනෙක් ඉන්නවා කියන්නේ එයා ඇත්තටම කිසිම වැඩක් කරන්නේ නැති කෙනෙක්. මොකද එයාගේ එදිනෙදා කර්තව්‍ය කොටිම කියනවා නම් මැරිලා. හරි. මොකද කිසි වැඩක් කරන්නේ නැහැ. බ්‍රේන් ඩෙඩ්. මනසේ ලැයිස්තුවක් නිර්මාණය නොවන හුදෙක් මස් ගොඩක් විතරයි. එතනින් මම පටන් ගන්නම්. මොකද කවුරු හරි කෙනෙක් කිව්වොත් හැම වැඩේම මම කල් දානවා කියලා. ඇත්තටම මෙයා කිසි වැඩක් කරන්නේ නැහැ. මොකද හිතට එන සියලු කර්තව්‍යයන් පසුව කරන්නට යොදනවා. ඒක අහමුවක්. එහෙම අයත් ඇති. හැබැයි මොකක් හරි වැඩක් කරන්න එපානේ. ඒක නිසා අර ඒ ඔප්ෂන් එක අපි අමතක කරමු. ඒතර මේ වැඩ කල් දාන එක හොඳ දෙයක්ද? වැඩ කල් දාන එක නරක දෙයක්ද? ප්‍රශ්නාර්ථයක්. මොකද මෙතන උත්තර දෙකක් දීපාර්ශ්විකව මට කියන්න පුළුවන්. එක. වැඩ කල් දාන එක හොඳ දෙයක් නෙමෙයි. වැඩ කල් දාන එක හොඳ දෙයක්. වැඩ කල් දාන එක හොඳ දෙයක් නෙමෙයි නම් ඇයි ඒකට හොඳ දෙයක් නෙමෙයි කියන්නේ? ඊට පස්සේ ඇයි වැඩ කල් දාන එක හොඳ දෙයක් කියලාත් කියන්නේ? ප්‍රශ්නයක්. වැඩ කල් දාන එක ළමයි ඇත්තටම හොඳ දෙයක්. බුද්ධිමත්ව කරනවා නම්. මොකද මම කලිනුත් කිව්වා අපිට දවස ආරම්භ කරන තැනේ ඉඳන් නිදා ගන්න තැන දක්වා අපිට තියෙන්නේ ඊළඟට කළ යුතු කර්තව්‍යයන් සමූහයක් කවුරු හරි කියනවා වෙන්න පුළුවන්. ඕ Taman තුල නිර්මාණය වෙන්න පුළුවන්. ඒක Taman තුලම නිර්මාණය වෙන පිරිසකුත් ඉන්නවා. අනිත් අය කියන නිසා අකමැත්තෙන් හෝ කරන්න වෙන පිරිසකුත් ඉන්නවා. එතකොට මේක කොහොමද අපි විශ්ලේෂණය කරගන්නේ අපිට ඵලදායී විදියට? ඒක තමයි මේ අද වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ළමයි. ඉතින් මම දකින්න කොහොනේ මේක. වැඩ කල් දාන එක හොඳයි. හැබැයි බුද්ධිමත් විදියට. කොහොමද මේ? මොකද්ද මේ වැඩ කල් දාන එක හොඳයි කියන්නේ මේ මිනිස්සයා? වැඩ කල් දාන එක නවත්තන්න ළමයි උත්සාහ කරද්දී ගුරුවරු උපදෙස් දෙද්දී උපදේශක උපදෙස් දෙද්දී වැඩ කල් දාන එක නවත්තන්න මම කියන වැඩ කල් දාන එක හොඳයි කියලා. ඒක දකින කෝණය ළමයි පර්ස්පෙක්ටිව් එක වෙනස් කරාට පස්සේ සම්පූර්ණයෙන්ම මේ දී ගැන අවබෝධයට ලක් වෙනවා. ඉතින් අපි ඒක ගැන චුට්ටක් කතා කරමු. දැන් මෙතනදී අපි හිතමුකෝ ළමයෙක් ඉන්නවා කියලා. මෙයාගේ වැඩේ ළමයි වැඩ කල් දාන එක. පස්සේ කරමු. නමුත් මෙතන තාර්කිකව කවුරු හරි කල්පනා කරොත් ළමයි එහෙනම් තාර්කිකව කල්පනා කරොත් කවුරු හරි කෙනෙක් මොකක් හරි වැඩක් කල් දාන්න නම් අනිවාර්යෙන් එයා තව වැඩක්
එතනට ගෙන්නන්න ඕන. මෙතන ඒ කියන වැඩේ තියෙනවා නම් එයා පස්සට දාපු වැඩේ තියෙනවා නම් එයා පහුව කරමු. කල් දාපු වැඩ. ඉන්නේ එයා ආස තව B කියලා වැඩක් ආවොත් පමණයි. හරි මම මේ ගණිතමය විදිහට මේක තර්ක කරන්නේ. ඉතින් මේකට ටාස් 1 කියලා හිතුවොත් ළමයි. මේකට ටාස් 2. ඒ කියන්නේ මෙයා මානසික ලිස්ට් එකක් හදලා තියෙනවා T1 මුලින් කරන්න ඕන T2 මුලින් කරන්න ඕන T1 පස්සේ කරමු කියලා. ඒ ඕගනේ ළමයි අපි හැමතිස්සෙම කරන්නේ අපිට අවශ්‍ය වුණොත් ඇහැරෙන්න අපිට එතන ඔප්ෂන්ස් දෙකක් එනවා. තව නිදා ගන්න පුළුවන් නැත්නම් එක්කෝ නිදා ගන්න පුළුවන් එක්කෝ ඇහැරෙන්න පුළුවන්. ඒ ඔප්ෂන්ස් දෙකෙන් ඔයා තෝරනවා කල් දාන එක සහ තෝරනවා කියන එක වෙනවා. ඉතින් ඔයා තෝරගත්තොත් ළමයි නිදා ගන්න එක කල් දාන්න එතනින් අදහස් වෙන්නේ ඔයා ඇහැරෙන්න ඕන කියන එක. දැකද? ඒතර ඕනම මිනිසෙක්ගේ මීළඟ මොහොතේ යම් කාර්යයන් ලැයිස්තුවක් මනසට එනවා. ඒකේ එයා පිළිවෙලක් ඕඩර් එකක් හදා ගන්න. ඉතින් සරලම විදියට කියනවා නම් මම මේ වැඩි වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලගේ. මම කියන්නේ උත්සාහ කරන්නේ ඔයාට මනසට එනවා ලැයිස්තුවක් ළමයි. මෙච්චර නම් ඉන්නේ නැතුව ඉතින් 4-5ක් එකපාර උපරිම වශයෙන් සංසන්දනාත්මකව දෙකක් නේ ලැබෙන්නේ. ඉතින් ඒ දෙකෙන් ඔයා කල් දාන ටික මොකක්ද කියලා බලන්න. ඔයා ඉක්මනටම කරන්න කැමති. වේලාසනම කරන්න කැමති. ඔයාට වඩා පහසු මොකක්ද කියලා බලන්න. එතකොට ඒක දීර්ඝ කාලීනව කරොත් ලැබෙන අවුට්කම් එක ගැන ප්‍රතිඵලය ගැනත් හිතන්න. එතකොට මෙහෙම හිතන්නම් AB කියලා ළමයි දෙන්නෙක් ඉන්නවා. AB කියලා ළමයි දෙන්නෙක් ඉන්නවා. මෙයා දක්ෂ ළමෙක් වීමටත් මෙයා අදක්ෂ කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ මේ. මෙයාට සාපේක්ෂව අඩු ලකුණු ලැබීම. ලකුණු වලින් අපි මනිමු දක්ෂ අදක්ෂභාවය. අදක්ෂ කියලා. එහෙම ළමයි නැහැ. අර මේ ලිස්ට් එකේ තෝරන විදිය අනුව තමයි මේක ඔක්කොම වෙන්නේ. ලකුණු වලින් තමයි මම මේක සංසන්දනය කරේ. අඩු ලකුණු සහ වැඩි ලකුණු ළමයින්ගේ. ඔයා හිතන්නේ එයා කරන ලිස්ට් එකේ එයා වැඩිපුරම කල් දාන්නේ මොනවද? මේ ලිස්ට් එකේ තියනවා කියලා හිතමුකෝ අයිටම දෙකක්. මම කිටියෙන් කියන්නේ ඉක්මනට මේක අවසන් කරනවා. මොකද මහලුක දැනෙන පොඩි අදහසක් දැනටවත් තේරෙලා ඇති. මතක තියාගන්න ළමයි. හොඳට මතක තියාගන්න. උදාහරණයක් විදිහට මම කියමු. මේසේ අස් කරන එකයි කොණ්ඩේ බේරන එකයි පාඩම් කරන එකයි කියන කාර්යයන් තුනක් ඔන්න මම කියන. එකක් හතරක්ම දාමුකෝ. නියපොතු කැපීම. කොණ්ඩේ බේරන එක. මේසේ අස් කිරීම. කාමරය අස් කිරීම කියලා කියමුකෝ. ඔන්න ටාස්ක්ස් හතරක් මම කියනවා. කාර්යයන් හතරක් මම කියනවා. නියපොතු කැපීම, මේසේ අස් කිරීම, කාමරය අස් කිරීම, කොණ්ඩේ බේරීම, පාඩම් කිරීම. ඔය කාර්යයන් හතරෙන් ඔයාගේ පිළිවෙල මොකක්ද? ඔයාගේ පිළිවෙල මොකක්ද? මේක කරන පිළිවෙල මොකක්ද? A level කරන ළමයෙක් කියලා හිතුවොත් පාඩම් O level කරන ළමයෙක් හරි ඕනම කෙනෙක් හිතුවොත් මේකේ පිළිවෙල මොකක්ද? සමහර කෙනෙක් කියන පුළුවන් මම නියපොතු කපන්න ඕන. ඊට පස්සේ මම කොණ්ඩේ බේරන්න ඕන. ඊට පස්සේ මම මේ කාමරය අස් කරන්න ඕන. ඊට පස්සේ මම පාඩම් කරන්න ඕන. රයිට් හොඳයි. තව ළමෙක් ගත්තොත් එයා කරන්නේ පාඩම් කරන එක විතරයි. නියපොතු කපන්න ඕන. ඒ උනාට පාඩම් කරන්න ඕන. කාමරය අස් කරන්න අවශ්‍යයි. මේසේ අස් කරන්න අවශ්‍යයි. තල්ලු කරත් මේසේ තියෙන දේවල් ටික පැත්තකට යම් පැහැදිලිතාවයක් මේසේ මත හදාගත්තා. අස් කරනවම නෙමෙයි කාමරය අස් කරන්න ගියේ නැහැ. පාඩම් කරලා. ඊට පස්සේ අනිත් කාරණේ මොකක්ද? කොණ්ඩේ බේරන එක. කොණ්ඩේ බේරන්න අවශ්‍යමද කියලා කල්පනා කළා. ඒක කල් දානවා. එහෙනම් මේ ළමයා ළමයි දෙවෙනි ළමයා පළවෙනි ළමයා අර මුලින් කරන්න තියෙන පොඩි පොඩි වැඩ ටික ඉවර කළා තමයි. ඇත්තටම කාමරය අස් කරනවා කියන එක ලොකු වැඩක්. වෙහෙස කර වැඩක්. තමයි පාඩම් කරන්න ඉන්නේ. මොකද මේ එයාට මේ පොඩ්ඩක් මේ හැමදේම සෙටල් වුණාට පස්සේ තමයි
පාඩම් කරනවා කියන එක කරන්න අවශ්‍යතාවය ගොඩනගන්නේ. වටාපිටාව හැදුනට පස්සේ තමයි පාඩම් කරනවා කියන තැනට මෙයා අරමුණු වෙන්නේ. හැබැයි දෙවෙනි ළමයා එහෙම නෑ. වටාපිටාව නෙමෙයි එයාට ඕනේ එයාගේ කර්තව්‍යයන් ලිස්ට් එකේ නෙමෙයි. ලැයිස්තුව තුල එයාට වඩාත්ම මේ වෙලාවේදී වැදගත් වන දේ එයා අඳුන ගන්නවා. මොකක්ද? පාඩම් කරන එක. එයා පාඩම් කරන්න පටන් ගන්නවා. මේ පුතු කපන්න, කොණ්ඩේ පීරන්න, කාමරේ අස් කරන්න එහෙම ලොකු උමනාවක් නැහැ. කොටිම කියනවා නම් එයා වැඩ 3ක් කල් දාලා එක වැඩක් කරන්න පටන් ගන්නවා. එහෙනම් වැඩ කල් දාන එක ළමයි ඵලදායී විදියට යොදා ගන්නවා මේ දක්ෂ ළමයි. වැඩ කල් දාන එක ඵලදායී විදියට යොදා ගන්නවා. ඒතර සමහර ළමයි නියපොතු කපන්නේ කොණ්ඩේ කපන්නේ කාමරේ අස් කරනවා. මහන්සි වුණාට පස්සේ පාඩම් කරන්න බෑ. එයා නිදා ගන්න එක තමයි නිදි කිර තමයි වැඩේ කරන්නේ. මොකද වෙහෙස කරන නිසා. මේ වැඩ කල් දාන එක ඵලදායී විදියට පාවිච්චි කරනවා කියන්නේ ඔන්න ඕකට ළමයි. ඔයාට හැම දවසෙම ළමයි අනිවාර්යෙන් කළ යුතු ලිස්ට් එකක් ලැයිස්තුවක් ලැබෙනවම තමයි. මේ ලැයිස්තුව ඇතුලේ හැම තිස්සෙම උත්සාහ කරන්න ළමයි වැදගත්ම දේ මොකක්ද කියලා. ඒ වැදගත්ම දේ මුලටම දාගන්න. අනිත් ඒවා ඔක්කොම කල් දාන්න. මම වැඩ කල් දාලා වැඩේ ගොඩ දාන විදිය තමයි මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. වඩ මේකේ ගැඹුර තේරෙනවා නම් මේකේ අදහස තේරෙනවා නම් ඉතාමත්ම වැදගත්. මොකද මම දැකලා තියෙන දක්ෂ ළමයි ලකුණු වලින් සංසන්දනයේ දක්ෂතාවයන් මනින්න බෑ කිසිම ළමයෙක්ගේ. ලකුණු වලින් බැලුවොත් ලකුණු වැඩි ළමයෙක් සමහර වෙලාවට අත්තකුරු ලස්සන වෙන්න ඕන කියන දේට වඩා ගාන නිවැරදිව හදනවා කියන එකට ප්‍රමුඛතාවයක් දෙනවා. ඒ කියන්නේ යා අත්තකුරු ලස්සනට ලියනවා කියන වැඩේ කල් දාලා ගාන නිවැරදි වෙන්න ඕන කියන වැඩේට ඉඩ දීලා. ඉතුරු වෙන්නේ ළමයි එතකොට වැදගත් දේවල් ටිකනේ. පැහැදිලිද? සමහර ලාවට දක්ෂ ළමයින්ගේ පේපර්ස් එහෙම බලනකොට ටිකක් අපිලිවෙල. පිළිවෙලට ලියනවා කියන එක. යාළගේ නෝට් එකක් බැලුවොත් සමහර ලාට අපිලිවෙල. අපිට දැක්කම නිකන් අච්චාරු වෙලා වගේ තියෙනවා. ගොඩක් වෙලාවට එහෙමයි. ඊට පස්සේ හොයලා බැලුවට පස්සේ අර ලස්සනට ලියන එක්කෙනාට වෙලාව මදි වෙලා උත්තර ඇවිල්ලා නැහැ විවිධාකාර දේවල්. හැබැයි අර ළමයට වෙලාවත් ඉතුරු වෙලා වැඩිත් හරියලා. මොකද මෙතන තියෙන දේ රහස ළමයි. කල යුතුයම දේ වැදගත්ම දේ මොකක්ද කියන එක ළමයි. මම හැමදාම පන්තිවලත් සමහරලාට දෙන උපදේශයක් තාප්පයක් තියෙනවා නම් ළමයි. මම කියනවා නම් මේ තාප්පේ ඔන්නෝම තාප්පයක් තියෙනවා. ලී කෝටු ටිකකුත් තියෙනවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. AB කියලා. මම කියනවා මේ තාප්පේ පනින්න කියලා. මේ තාප්පේ පනින්න කියලා. එතකොට මෙතන මේ අරමුණ මොකක්ද? කෙනෙක් කියන්න පුළුවන් ටංගලස එහෙනම් තාප්පේ පැන්නන ඉවරයිනේ. කෙලින්ම පනිනවා. ඔය ලී කෝටු ගැන අවබෝධ වෙන්න ඕනේ නැහැ. තව කෙනෙක් ඉන්නවා මේ ලී කෝටුවක් අරගෙන තාප්පේ පනින්න උත්සාහ කරනවා. තව කෙනෙක් ඉන්නවා මේ ලී කෝටු වලින් ඉනිමකක් හදලා තාප්පේ පනින්න උත්සාහ කරනවා. එතකොට මේ ළමයි තුන් දෙනාට ගතවන කාලයන් අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මම මෙහෙම කිව්වොත් ප්‍රශ්නේ ඉනිමකක් හදලා මේ තාප්පේ පනින්න කියලා. එතකොට දැක්කද? ලැයිස්තුව වෙනස් වෙනවා. අරමුණ වෙනස් වෙනවා. තාප්පේ පනිනවා කියන එක තමයි අරමුණ. වෙන මොකුත් නෑ ළමයි තාප්පේ පෙන්නොත් මම ඔයාලට තෑග්ගක් දෙනවා කියලා කියන්නේ. ඉනිමකක් හදලා තාප්පේ පනින්න කියලා. සමහර ළමයි ඉන්නවා ළමයි මේකේ වැදගත් දේ මොකක්ද කියලා අඳුන ගන්න බැරි කම. ඉතින් මේ උදාහරණය සමහර ළමයි කරන්නේ ඒකට පර්ෆෙක්ට් ඉනිමකක් හදන්න උත්සාහ කරනවා. ලස්සන ඉනිමකක් හදන්න උත්සාහ කරනවා. සමහර ලාට ওই වෘත්තයේ සරල රේඛාව, ওই ත්‍රිකෝණමිතිය සහ විවිධ රූප සටහන් තියෙන සාපේක්ෂ ත්වරණය, කප්පි ගැටලු, භූ අංකණය ඔය වගේ පාඩම් කරනකොට මම දැක දෙයක් තමයි ළමයා උත්සාහ කරන්නේ ගාන හරියට හදන්න නෙමෙයි. රූපේ ලස්සනට හදන්න. රූපේ පැහැදිලි වෙන්න තමයි ඇති ළමයි. රූපේ ලස්සන print කරා වගේ තියෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ උදාහරණයක් මම බැලුවා. මෙයා ඉනිමග හදන්න උත්සාහ කරන කාලෙදී මෙයා කැත ඉනිමගක් හදලා මෙයාට ඉනිමග මේ ඔක්කොම හදාගන්න වෙන්නේ. මොකද perfect ඉනිමගක් නේ හදන්න යන්නේ. මෙයා කොහෙන් හරි යමුනලා එකක් හරි කොහොම මෙහෙම හරි යමුනලා මෙයා තාප්පේ පණින්. මොකද මේ ඒ ළමයා හැමතිස්සෙම උත්සාහ කරන්නේ ප්‍රධාන අරමුණ අවසන් කරන්න. හරියට කරන්න. තාප්පේ පනින්න
අපිට ලස්සන ඉනිමගක් ඕන නැහැ කියලා මතක තියාගන්න. අපිට තාප්පි පනින්න ඉනිමගක් තිබ්බම ඇති. සමහර ළමයි ප්‍රශ්නයක් හම්බුනාම ප්‍රශ්න 150 150ම සම්පූර්ණ ලකුණුම ගන්න උත්සාහ කරනවා. සමහර ළමයි 135ක් අරගෙන ඊළඟ ගානෙත් ලකුණු 130ක් 120ක් ගන්න. එයාට සමස්ත පේපරය තුල 120 130 140 110 වගේ ඒවා පහක් එකතු වෙද්දී මේ හැම ගානම උත්සාහ කරලා හැම ගානම perfectly සම්පූර්ණ කරන්න උත්සාහ කරන ළමයා ගණන් දෙකක් වගේ සීමාවක් තුල හිර වෙලා කාලේ නැතුව කලබල වීමක් ගොඩක් වෙලාවට දකිනවා ළමයි. ඉතින් ඔයා හැමතිස්සෙම අත්හරින්නත් කල් දාන්නත් පුරුදු වෙන්න ළමයි නොවැදගත් දේවල්. එහෙමයි කියලා අද උදේට නත් මදින එක නිදා ගන්න එක තියෙනනේ මූලික අවශ්‍යතාවයන් මූලික කළ යුතු දේවල් කරන්න. හැබැයි ඒකට ප්‍රමුඛතාවය දීලාම ඉන්න එපා. මම දැකලා තියෙන සමහර අම්මලා එහෙම කතා කරලා තියෙනවා. මේ ළමයා කාමරය අස් කරන එකම තමයි ඉස්සර කරන්නේ වෙන එකක් කරන්නේ නැහැ. සමහර ළමයි ඉන්නවා එහෙම. කියන්නේ යාට මේ පරිසරයේ පිරිසිදු ලස්සනට තියෙන ඒක එක්තරා සාධකයක් පාඩම් කරනවා නම්. නමුත් පාඩම් කරන්න ළමයි එහෙම අවශ්‍ය නැහැ නේ පාඩම් කරන්න අරමුණයි අවශ්‍ය. අනිත් වැඩ නෙමෙයි. ඉතින් වැඩ කල් දානවා කියන එක හොඳ දෙයක්. ඵලදායී විදියට පාවිච්චි කරොත් හැමතිස්සෙම ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලා කරන්නට නියමිත වැඩ ලැයිස්තුවක් ලියලා බලන්න. ඒ ලැයිස්තුවෙන් ඔයාට ඵලදායීම ප්‍රතිඵල ලබා දෙන ඔයාගේ මේ මොකක් හෝ අරමුණක් ජීවිතේ ඇති. ඒ අරමුණට පුටක් ඔයාව ලං කරන මේ ඒ එකේ උඩම තියෙන සම්පූර්ණ කළ යුතු ලැයිස්තුවක් උඩම තියෙන එක්කිනා ගන්න ඒක කරන්න. අනිත් ඒවා නොකරත් කමක් නෑ තමයි. ඉතින් ඕක තමයි වැඩ කල් දාලා මේක ගොඩ දාන රහස ළමයි. ඉතින් කල් දාන්න කෙටියෙන් කිව්වොත් ළමයි කල් දාන්න ඕන. වැඩ කල් දාන්න ඕන ඇත්ත අවශ්‍යයි. වැඩ කල් දාන්න ඕන අඩුම ඵලදායීතාවයක් ඇති කාර්යයක්. වැඩිම ඵලදායීතාවයක් ඇති කාර්යයක් ඉතුරු වෙනවා එතකොට. ඒ ටික කරන්න. ඕක පුරුද්දක් වුණාට පස්සේ ඔයා හැමතිස්සෙම කරන්නේ ඇත්තටම වැදගත්ම මුලින්ම. නොවැදගත් දේවල් ඔයා හැමතිස්සෙම කල් දාන්නටම උරු වුණාම ඔයා ඇත්තටම ජීවිතේ වැඩකට නැති වැඩ කරන්නෙම නැති මිනිස්සෙක් වෙනවා. මදින්න කොණ්ඩේ පීරන්න ඒවා තියාගන්න. හැබැයි අර කොහොම ඉවරනාට පස්සේ ඒවට ફોකස් එක මෙන්න එක්ස්ට්‍රීම් විදියට මේක උපදේශයක් විදියට ගන්න එපා. නමුත් මම කියන්න උත්සාහ කරන්නේ ඒ තුල තියෙන පණිවිඩය ගන්න වැඩ කල් දාන එක ඉතා හොඳ වැඩක්. හැබැයි මොන වැඩද? මෙලෝ වැඩකට නැති වැඩ කල් දාන්න හැමතිස්සෙම. ඵලදායීතාවයේ ඉහළම වැඩේ මොකක්ද කියලා ඔයා දන්නවනේ. ඉතින් ඔයා ඉගෙන ගන්න ළමෙන් නම් පාඩම් කරන එක තමයි ඵලදායීතාවයේ ඉහළම වැඩේ. ඒක කරා. ඒක කරාට පස්සේ ඊට පස්සේ ඵලදායී වැඩේ සමහර විට ඔයාගේ සෞඛ්‍ය වෙන්න පුළුවන්. වතුර එකක් බොන එක, පොඩ්ඩක් කෑම කන එක, ඒව දෙවනට කරන්න. එහෙම ඵලදායීතාව ලැයිස්තුවක් හදලා ඵලදායීතාවයේ වැඩිම කාර්යය මුලින් කරන්න 10ක් තේනවා නම් අංක 1 මුලින් කරන්න. ඉතුරු 9ම කල් දාන්න. එන්නේ එහෙමයි ළමයි. වැඩ කල් දාලා මේක ගොඩ දාන්න. එහෙනම් ඔය පොඩි උපදේශයක් දුන්නේ ජය වේවා.